හෙලෝ ගයිස් දැන් අපි මේ මොකක්ද මොකක්ද මේ සොදරි මේ ඩ්‍රයිවිං සිමුලේටර් ශ්‍රී ලංකා දෙක ගහන්නේ මේ කටහඬ පොඩ්ඩක් අවුල් යාවේ මොකද මේ රෙකෝඩ් කරන දෙවිලි පාර එකපාර රෙකෝඩ් කරා මට එපා වෙලා ඉන්නේ මගුල මෙතන මේ රෙකෝඩ් කරාට හරියන්නේ නැහැ මේකේ මේ මයික් එක ගැල පොඩ්ඩක් සද්ද වැඩි වගේ තියෙන අවුලන්නේ සද්ද අඩු කරන් බලන්න මොකද සද්දෙන් තමයි කියන්න වෙන්නේ හරිද එතකොට කලින් එකෙත් පොඩ්ඩක් සද්දේ අවුල් ගියා මේ සෝරි වෙන්න ඕන ඒකට නම් මට කරන්න දෙයක් නැහැ මම දැනන් හිටියේ නෑ මම ෆස්ට් වීඩියෝ එක හරිද ඒක මේ ඒ කියන්නේ නෝමල් යනවා පොඩ්ඩක් අර අවුල් ගිහිල්ලා තමයි තියෙන්නේ හරිද අද පොඩ්ඩක් සද්දේ වැඩි කියලා එච්චර මේ ගණන් ගන්න එපා ඇහෙන්නේ නැහැ හරිද ඒ කියන්නේ ඇහෙනවා අර අවුලෙන් තමයි ඇහෙන්නේ ඒ කියන්නේ කැඩි කැඩි වගේ අපිරියයි ඒක අහන්න ගියම් මටත් එපා වුණා රෙකෝඩින් එක මම බලලා දාන්න හදනවා මොකද මට සතර කලකිරුණා හරිද අසල කාලක මේ කිරුණේම නෑ මේ පොඩ්ඩක් හිතට වගේ කොහොම හරි මේ අද අපි කොහෙද යන්නේ අද අපි මම කලින් කතරගම රෙකෝඩින් එකේ කතරගම කියන්නේ දැන් ආය යන්න අමාරු වගේ ඔව් කොහොම හරි අද අපි අපි කොහෙද යන්නේ අපි සිරිපාද අද සිරිපාද කියලා නිකෑ ඉන්නේ කන්දත් නගිනවා කන්ද නැගලා තමයි මිෂන් ඒ කියන්නේ මේකේ මොකද්ද තුන්දාලු මේ මිෂන් එක මේ මොකද්ද කියන්නේ මිෂන් එක මොකද්ද මිෂන් එක පාස් වෙන්නේ අපි ගියාට පස්සේ මේ ඇහෙනව නේද පොඩ්ඩක් සද්දෙන් තමයි කතා කරන්න එන්නේ ඉතින් ගමන් සවුන්ඩ් එක මගෙත් අඩු වෙනවා අමතක වෙලාම කරන්න දෙයක් නැහැ හරිද එහෙනම් අද අපි ගහමු දරුවෝ නෙවෙයි දරුවෝ කොහෙද රොදි වෙන්න ඕනේ මේක මේ අවුරුදු මේක අවුරුදු 15 අවුරුදු 15ට වැඩි වෙන ගන්නවා නම් වැඩි වෙන දරුවෝ කිව්වොත් මේ මාත් දරුවෝ හරිද මේකේ පොඩ්ඩක් මේ ගේම් එකේ කලින් පාරට මතකති මේ දෙපැත්තට මේ පැත්තට තමයි යන්න ඕනේ. දැන් මේකේ තමන් මොකක්ද රත්න දුන්නේ. ඔව් රත්න දුවේ තමයි. මේ සිඩී පාද යන්න දැන්නේ. හරිද? ඒ දැම්මට වැඩක් වෙන්නේ දැන් මේක රේස් මෝඩ් එකක් වෙట్లా තියෙන්නේ. මට හිතා ගන්න බෑ ගේම් එක මොන මඟුලක් කියලාද කියලා. හරිද? කලින් මතකති අපි වෑන් එකෙන් ගියා මෙහෙම හෝන් එක ඔය හෝන් එක වැදුනා කියන්නේ අනිවාර්යෙන් රේස් මෝඩ් එක. මං එදා මේ යන පැත්තට අනිත් පැත්තට ගියා. ඕගොල්ලෝ කලින් වීඩියෝ එකත් මං කිව්වා මතකයි ඔව්. මේ ප්ලේයර් 1 කෙනෙකුත් එනවා. හරිද? අරක මේ අයින් විදිහට බැලුවනම් බලන්නේ. ඒක තමයි අපි මේ ගේම් එක ඒ කියන්නේ ගේම් එක පටන් ගත්තේ එතන ඉතින් බස් එක දැන් හදන විදිහේ කියන්නේ ඉතින් ලොකුවට නෑ මං ටක් ගාලා මට ඕන ටික අදාගත්තා. මොකද වෙනකොට මං ගේම් එක ටිකක් විතර ගහලා තිබුණා. ඒකෝට මම වෑන් එකත් අරගෙන ඉවරයි. ඒමයි කියන්නේ ඒකෝට ටිකක් කියන්න බෑනේ හාඩ් දාගත්ත කෙනෙක් රේස් මෝඩ් මේ හතරක් ගියා හතරක් ගිහුනේ 4000ට ගත්ත වෑන් එක හරිද අලවල වෙන්නේ එක අවද විදන්නේ තේ ඉතින් මේ අපි ඉස්සරහට හොඳ ගේම්ස් ටිකක් දෙන්න දිනවා දැම්මට මම මේ එක ඉස්සරහට දෙන්නම් මේ ඉස්සරහක් නෙමෙයි මේක මේ ඉස්සරහක් කියන්නේ නේද කොහමද අපි වැඩක් කරනවා මෙහෙම දැන් මේ ගේම් එකේ වීඩියෝ තව පහක් වගේ 8ක් වගේ දාලා ඔයගොල්ලෝ මේ අපි මේ ගේම් එක අයින් වෙන හරිද අයින් වෙන කියන්නේ මේ කියන්නේ මේක නැතුව වෙන ගේම් එකකට යනවා මම හිතන් ඉතින් මයින්ක්‍රාෆ්ට් ගේම් හරිද දන්නවනේ මයින්ක්‍රාෆ්ට් දන්නවනේ මයින්ක්‍රාෆ්ට් කිව්වට මේ ඔරිජිනල් මයින්ක්‍රාෆ්ට් එක නෙමෙයි මොකද ෆෝන් එක මං ගානේ තේරෙනවා ඇති ඔව් ෆෝන් එක ගාන්නේ ඔරිජිනල් මයින්ක්‍රාෆ්ට් එක ගහන්න පුළුවන් කියලා දන්නවා එහෙනම් රුපියල් 2000ක් දෙන්න එපා එහෙනම් ඉතින් මම දෙන්න පුළුවන් වුණාට අපේ මේ මොකද්ද බොරුවට සල්ලි දෙන්න ඕනේ නෑනේ ඔය මගුලකට ගේම් එකේ රුපියල් 2000 ගන්න ඒ 2000 ගන්න කොටුවක් ගන්න ඒකේ බලුරල් තියෙනවනේ එතකොට මම මේ බැලුවේ කියන්නේ මේකේ කොහොමද ෆෝන් එකේ දාලා මට තියාගන්න වෙන්නේ නැහැ මොකද මේ ඉස්සරහට මම මේ ෆෝන් එකේ ගේම්ස් ගන්න එක නවත්තලා
වෙන ෆෝන් එකකට මාරු වෙන්න හිතන් ඉන්නේ. මේ ෆෝන් එක මේ වැඩවල වලට විතරක් පාවිච්චි කරන්න තියෙන්නේ. කොහොම හරි දැනට මේ ෆෝන් එකෙන් තමයි මම වැඩ ටික කරන්නේ. එතකොට ඔය ලොකු ගේම්ස් දෙන්න එපා. ඔය කියන්නේ PC එකේ PC ගේම්ස් එහෙම ඒ කියන්නේ PC ගේම්ස් දෙන්න අවුලක් නැහැ. PC ගේම් මේ ඒ කියන්නේ දෙන්න කියන්නේ දැම්ම දීලා මට ගන්න බෑ. මොකද මං ගාව PC එකක් මේ තිබ්බට මට දැම්ම ගන්න බෑ. මොකද මං ඒක ස්කූල් වැඩ වලටයි ඔය තව වැඩ වලටයි පාවිච්චි කරන්නේ. හරිද? ෆොටෝ මේ එඩිට් වලට ඔය මගුල් වලට තමයි පාවිච්චි කරන්නේ. හරිද? එතකොට මට දැම්ම ගේම් ගන්න විදියක් නැහැ. ඒකේ හරිද? ඉස්සරහට අපි ගාම අවුලන්නේ ඒකේ ගන්න පුළුවන් එක ගේමින් PC එකක් තනිකරම ඒ කියන්නේ ඒක අමුතුවට තියෙන ඒ කියන්නේ PC එක ගේමින් mouse එකක් ගේමින් මොනිටර් එක මේ ගේමින් එකක් තියෙන්නේ මේ කීබෝඩ් එක විතර ගේමින් නැහැ. ඒ කියන්නේ ගේමින් කිව්වම ටිකක් හොඳයි. ගේමින් වල ගේම් ගහන කට්ටිය ඉන්නෝනේ. එතකොට ඒ කට්ටියන්ට අර මේ ගැළපෙන විදිහට තමයි හදලා තියෙන්නේ. හිර වෙන්නේ නැති වෙන්නේ ගැම්මට හදලා තියෙනවා. හරිද? එතකොට මම කීබෝඩ් එක පොඩ්ඩක් ගේමින් නෙමෙයි මයික් ඉතින් අවුලක් නැහැ ගහන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ ඉතින්. කීබෝඩ් එක ලොකු දෙයක් ගන්න බෑනේ. කොහොම හරි ඉතින් ওই ටික තමයි මේ PC games දැම්ම ගන්න බෑ ඉස්සරහ තමයි ගන්න වෙන්නේ. කොහොම හරි දැනට ෆෝන් එකේ තියෙන games මම බැලුවේ මේ Minecraft ගන්න කියලා. කියන්නේ Minecraft කියන්නේ crafting man දන්නවා crafting man shinobi තියෙනවා. ඒකේ අප්ඩේට්ස් එහෙම තියෙනවා. ඒවත් ගහමු. හැබැයි මට හිතුණා දැන් එහෙම කොහොම කැමති අය ඉන්නවා අකමැති අය ඉන්නවා. එතකොට එහෙම බෑනේ මම දැන් එකක් කියන්නම් ඕගොල්ලන්ට. ඒකෙන් ඕගොල්ලන්ටම තමයි ඕගොල්ලන්ගේ අතේ තමයි ගේම් එක චූස් කරන්න තියෙන්නේ. ඒක මේ තෝරන්න තියෙන්නේ. හරිද? මේකේ වෙන්නේ කවුරු හරි දෙන්නේ මේ ගේම් දෙකක් දාන්න ඕනේ. කැමති ගේම් දෙකක් දාන්න ඕනේ. හරිද? ගේම් දෙකක් ඒ කියන්නේ කමෙන්ට් ඒ කියන්නේ මෙහෙමයි. මෙහෙම කියමුකෝ. මම මේ උදාහරණයක් දෙන්නේ. නිකන් මේ නම් කාගේවත් නම් කියන්න බෑනේ. අපි බස් දෙක නම් ගමුකෝ. දැන් ධම්රජිනයි කූඹියෝ ඉන්නවා. ධම්රජින දානවා Call of Duty කියලා. හරිද? එතකොට මේ කූඹියෝ දානවා අපි කියමුකෝ PUBG කියලා. එතකොට දැන් PUBG ගාන ඒ PUBG වලට ආසයි නම් ඒකට එක දිගට කට්ටිය ලයික් දාන්න ඕනේ. එතකොට එහෙම ආස ගේම් එකේ තියෙන කමෙන්ට් එකට ලයික් එක දාන්න ඕනේ. හරිද? මේ එතකොට ලයික් වැඩියෙන්ම තියෙන මේක තමයි මම අනිවාර්යෙන්ම ගේන්නේ. හරිද? එහෙම තමයි මම හිතුවේ. එතකොට කට්ටියන්ට කැමති මේව දාන්න පුළුවන්. ඒක කමෙන්ට් දෙකක් හරි තුනක් හරි කොහොම හරි කමෙන්ට් උපරිම 4ක් ඇතුළත දාන්න ඕනේ. ඒ කියන්නේ කමෙන්ට් 4යි ඊට වැඩි දාලා බෑ. කොහොම හරි කමෙන්ට් 4කින් මම වැඩිම ලයික් තියෙන එක තෝරලා අරගෙන තමයි දාන්නේ ඉස්සරහට. හරිද? කොහොම හරි මොබයිල් ගේම්ස් දාන්න. මොකද PC games දැම්ම ගහන්න බෑ. ඉස්සරහට අපි ගාමු ඔය තියෙන ගොඩක් games තියෙනවා. GTA 5 තියෙනවා. ඊට පස්සේ Minecraft තියෙනවා. ගොඩක් ඒවා තියෙනවා. හරිද? Better Minecraft තියෙනවා. අම්බානෙට තියෙනවා. Forza Horizon තියෙනවා. ඒවත් ගාමු. හරිද? කොහොම හරි දැනට ගහන්න අපි මේක තමයි මේ කතා කරලා වැඩිත් වගේ නිකන් ගේම් එක ගන්න නැතුව ඇයිට විස්තර දෙන්න බෑ. ඉතින් කොයිලා කරුව කියන්න බෑ. මේ මම මොකද මම හිතීගෙන කතාල යන හොදයි දැනුත් මේ චුට්ටක් අවුල් ගිහිල්ලා ඇති. රොදි වෙන්න ඕනේ ඉතින් කරන්න දෙයක් නැහැ. මේක තිබ්බයි කියලා මේකෙන් වැඩක් නෑ මගුල තිබ්බද. කොහොම හරි අපි ළඟ එකක් යන් වැඩි දුර යන්න මට අමාරු කම්මැලි වගේ. මේ ඉස්සරහට අපි PC games ගාමු. මේ කොහොම හරි මගේ ඔය තව වීඩියෝ තියෙනවා. ඒවල ලයික් කරන්න. කොහොම හරි මේ මම ලයික් ටාගට් එකක් දෙනවා. එහෙම මේ ලොකු ගාණක් දෙනවා 5000 6000 ඕම 500 ඕම නේ දෙන්නේ. ලයික් 50ක් දෙන්නේ. අද මේ සබ්ස්ක්‍රයිබර් කොහොමද ගන්න ඕනේ ඉතින් සබ්ස්ක්‍රයිබර් ඉන්නේ සබ්ස්ක්‍රයිබ් මේක කොහොමද ගන්නේ මේක ප්‍රකාශ කරන්න කොහොමද මේ මට ඕන ලයික් එකයි කොහොමද කරන්නේ සබ්ස්ක්‍රයිබ් කරන්න ඉතින් මේ නෑ ඒක හරියන්නේ මේ ලයික් කරන්න ඕන මම ලයික් ටාගට් එක දෙන්න ලයික් 50ක් එහෙම ඒ ටාගට් එක කැඩුවොත් ඔයගොල්ලෝට ස්පෙෂල් ගේම් එකක් දෙනවා හරිද ස්පෙෂල්ම ගේම් එකක් හිතනොත් මට හිතනොත් කමන්නේ මේ ලයික් ටාගට් එක කැඩුවනේ එහෙනම් අපි PC ගේම් එකක්ම දෙමු කියලා කට්ටියට ගන්නේ PC එක උනත් දෙන්න ඉඩ තියෙනවා හරිද ඒ මාමුතල ඒ වගේ දෙන්න ඉඩ තියෙනවා හරිද ඒ දුන්න මේ දැම්මම මේ මොකද්ද ලයික් ටාගට් එක කඩන්න මම දෙන්නම් වැඩි ගානක ලයික් 50යි ඉතින් ලයික් 50 උපරිම විනාඩි මේ මෙතන මැදින් යන ඔය පාරෙන් යන ගියාම වෙලා උපරිම විනාඩි නෙවෙයි පැයක් පැය දෙකකින් වගේ මේ ඔය ලයික් ටාගට් එක කඩන්න පුළුවන් හරිද ඒ වගේ තමයි ඕලාස දේවල් තමයි මේ කරන්නේ ඉතින් කියන්න ඕනේ
සමහර කට්ටිය මේකට කමෙන්ට් නෑ මෙලෝඩියක් නෑ මම මෙච්චර පණ දාගෙන කියනවා වැඩක් නෑ ඉතින්. බලන්නේ නෑ මේ වීඩියෝ හිතියා. මේ මොකෙද්ද ඔය මේ පොඩි කෙද්ද කොල කතා කරන්නේ වැඩක් නෑ පොඩි කෙන්නේ මට අවුරුදු 15ක් වගේ වෙනවා පොඩි කෙනෙක් කියලා කතා කරන්න වුණාට අවුරුදු 15ක් වෙනකම් ලොකු නෑනේ තාම පොඩිනේ. අවුරුදු 15ක් එනවා. ඒකින්ද බලුවට නොකර මේ ලයික් මේව කරන්න හරිද? එතකොට අද මේ මට මේ විස්තරය දෙන්න තමයි මට උවමනාව තිබේ ලොකු ගේම් එක ගහන්න නම් උවමනාවක් තිබ්බේ නෑ. අපි වෑන් එක මොඩිෆයි කරමු පොඩ්ඩක්. වෙන වෑන් එකේ මේ පොඩ්ඩක් සමහර තැන් තියෙනවා අපි බලමු මොන මොනවද තියෙන්නේ කියලා මොනවද දැම්මම ලස්සනද කියලා. මේක තියෙමුද අපි. මේකේ ලයිටුත් තියෙනවානේ. ඒක කියන්නත් තියනවා මට. නෑ එක්කම එහෙම තියෙන්නේ. ලින්ක් එක. ඊට පස්සේ බෆර් එකට මොකද්ද දාන්න ඕන කියලා කියන්නද? මම දැන්ට දාලා තියෙන්නේ ඕක. ඕගොල්ලන්ට ඕන නම් ඕන මුලින්ම යමුකෝ. මෙන්න 1 මෙන්න 2 මෙන්න 3 හරි. 1ද 2ද 3ද ඕනේ කියලා කියන්නේ ඒකටත් අර වගේම තමයි මේ වෑන් එක කස්ටමයිස් කරන්න ඕගොල්ලන්ට ඕනේ දෙයක්. හොඳේ. ඒ කියන්නේ අර වගේම 1ද 2ද 3ද කියලා දැම්ම මේකට ඒ කියන්නේ 1 2 3 එහෙමනේ තියෙන්නේ. මේක 1 මේක 2 මේක 3 හරිද? ඒක පිටිපස්සේ විතරයි අනිත් ඒවා නෑ. අනිත් ඒවා දෙමුකෝ අපි. හරිද? ඒකට එහෙම අනිත් ඒවා අපි ඉස්සාරිසාර ටිකෙන් ටික දෙමු. එකපාර දෙන්න ඕනේ නෑ නේ. මම හිතන්නේ කටහඬ ඇහුන් නැද්ද ඔයද නේ? ඒ කියන්නේ කයි පොඩ්ඩක් දුරින් කැඩි කැඩි වෙන්නේ නැති වගේ නැති ඔරි වෙන්න ඕන. අද එච්චර ගේම් එක ගහන්න මූඩ් එකක් නෑ මේ. ඔව් ලොකු මට එච්චර අදහසක් නෑ ලොකුවට ගේම් එක ගහන්න අපි ඒද වෙලාව කීයදනේ? හරි. අපිට සල්ලි ගොඩක් තියෙනවා අවුලක් නෑ ගේම් වල තියෙනවා. එහෙනම් තව වෙලා තියෙනවා. මොකද කරන්නේ? මට නම් ගේම් එක ගහන්නත් දැන් නිකන් කම්මැලි කමක් වගේ තියෙනවා. අපි මොකද කරන්නේ? අපි මේක ගියේම නෑනේ අපි. ඔව් අපි මේක යන්නේ අපි ඒක නවත්තමු. දැන් මට වෙලාව නෑ. අපි නවත්තමු. සමා වෙන්න ඕන සොරිනා. සොරිනා නේ සමා වෙන්න මට. මොකද දැන් අපේ කවුද? ටිකක් තියෙනවා මේ නවත්තනයි කියලා